guys, අද අපි ආවා කොහෙද කියලා බලන්නකෝ යන්නේ අපි රූම් එකට ලොකේෂන් එක පස්සේ මෙන්ෂන් කරන්න මම විතරක් නෙමෙයි ආවේ නැත්නම් ඒක තනියම මගේ කො කටහඬ නැහැ මෙන්න අපේ රූම් එක 1990 බබා හරි Anna pay room maker. Wow. That's so nice view, no? එන්න මෙහෙම තමයි room එක arrange කරලා තියෙන්නේ. මම කියලා වැඩක් නැහැ. මම දැකපු කලම්බෝලින්ම ආපු හොටෙල්ස් වලින් පට්ටම ලස්සන තියෙන ලස්සන රූම් එකක් එන්න අපි වීව් එක බලන්න. මෙන්න view එක. What do you think about this is Sri Lanka? මෙන්න අපිට හම්බුන washroom එක මාර ස්පේෂස් නේ. ඔයක white full white මාර ලස්සන මම ආසම් bathrobes දෙකට ඒ දෙක tree wheel දෙකක් තියෙනවා customize මාර ලස්සනයි ඒක වෙනම vibe එකක් නේ අර අපේ නෝන දැන් ආපු ගම රිෆ්‍රෙෂ් වෙනවා හරිද washroom ගිහලා රිෆ්‍රෙෂ් වෙනවා එයා යන්න හදන්නේ හොටෙල් එකේ රවුන්ඩ් එක ඔන්න දැක්කද හැනවනේ are you ready අපි ඔයගලන්ට හොටෙල් එකේ ගයිඩ් එකක් ගේන්නම් අපිට එයා කියලා දෙන්න කිව්වා අපේ ෆ්‍රන්ට් ඔෆිස් අපේ ඇසිස්ටන්ට් කෙනෙක් වෙනම ඉන්නවා. එයා අපිට හොටෙල් එකේ මුළු සම්පූර්ණ ගයිඩ් එකක්ම දෙන්නම් කිව්වා. අපිට එන්න කිව්වා දැන් එතනට යන්න හදන්නේ. ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එකෙන් බලා ගන්න මේ සිනමන් ලයිෆ් එකේ කොහොමද හොටෙල් එක arrange කරලා තියෙන්නේ කියලා. එහෙනම් බලන් ඉන්න වීඩියෝ එක දිගටම. ඔන්න එහෙනම් අපි ගමන පටන් ගත්තා. එන්න ඔයත් අපිත් එක්ක හොටෙල් එකේ වටේ ගිහින් බලන්න. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ තවත් රෙස්ටොරන්ට් එකක්. ඒක full white වලින් කරලා තියෙන මාරම relax and elegant look එකක් තියෙන්නේ. අන්න යාළුවනේ ඔයගලන්ට ඇවිල්ලා මෙතන enjoy කරන්න පුළුවන්. ඔව් හවසට මෙතන බෑන්ඩ් එකකුත් ප්ලේ වෙනවා. එතකොට ඔයාලා ලස්සන මියුසික් එකක් අහලා මෙතන ඉන්න නම් perfect තැන. and පුදුම relaxing place එකක්. ඊළඟට අපි යනවා ඒගොල්ලන්ගේ Japanese restaurant එකට. බලන්නකෝ එතන ඉන්ටීරියර් එක මාර ලස්සනයි. මම නම් නිකන් ජපාන් වලට ගියා වගේ දැනෙනවා. අනිවාර්යෙන් ඔයාට ඒ වගේ හැඟීමක් ගන්න යන්නම ඕනම තැන. ඒ වගේම ගියා විතරක් නෙමෙයි ජැපනිස් ඔතෙන්ටික් ෆුඩ් try කරන්න මෙතන හොඳම place එකක්. මේ අපි ආවේ ඒගොල්ලන්ගේ pool side එක. මේ දෙන්නේ මේක පිටිපස්සේ pool side එක නේද? ඒ කියන්නේ Lotus Tower view pool side එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපිත් ඔහම pool එක පොඩ්ඩක් බලලා අපිත් pool එකට බහින්න ඔන්න කඩමුඩිය ලෑස්ති වුණා. අපි යනවා pool එකට. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ sea view pool එක බලන්නකො නිල්ම නිල් පාටයි. Hello guys. Hi. Yeah. Look at that. ඔන්න අපි sea view pool එකේ ඉඳලා sunset එකක් බලලා අපි ආවා ඩිනර් ගන්න. ඉතින් මේ ඩිනර් බුෆේ එකේ රටවල් 5ක විතර variations තියෙනවා. ඒ හැම රටකටම දාලා සුප් කෝන් එකක් සැලඩ් කෝන් එකක් වෙනම තියෙනවා. ඉතින් ඒ වල රස ඔයගලන්ට හැම එකකින්ම බලන්න පුළුවන්. මේ බලන්න ඒ ලස්සනට ඒ දේවල් ප්‍රසන්ට් කරලා තියෙන විදිය. අනිවාර්යෙන්. ඒක හිත ඇද ගන්නා සුළුයි. අනිවාර්යයෙන්ම ඒකේ රසත් එහෙම්මමයි. ඔන්න ඔයගලන්ට බලන්න පුළුවන්. ශ්‍රී ලංකන් variations තියෙන විදිය. අතරම මම ආසයි ඒගොල්ලන්ගේ ශ්‍රී ලංකන් variations වල එක මාර රහයි. ඔන්න අපි ඉදිනේ එකත් අරගෙන බඩ පිරෙන්න කාලා දැන් යනවා අපි අපේ රූම් එකට. ඔන්න ඉතින් අපේ රූම් එකට ආවහම රූම් එකට රැට පේන්නේ
මෙන්න මේ මේ විදිහට. එක මාට ලස්සනයි. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. බයි. ආදරේ සබස්ක්‍රයිබ් කරලා නැත්තම් සබස්ක්‍රයිබ් කරන්න අපේ පවුලට එකතු වෙන්න. එහෙනම් බයි. බයි බයි.